දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වියට්නාමෙ ගියා. එතකොට වියට්නාමෙ ගිහිල්ලා එනකොට ඇමතුමා ආවේ ප්‍රයිවට් ජෙට් එකක. දැන් අපි අහනවා මේ ප්‍රයිවට් ජෙට් එකට කවුද වියදම් කරේ? මේ ප්‍රයිවට් ජෙට් එකේ අපිට ආරංචි ඒක වියට්නාමේ ආණ්ඩුව වියදම් කරලා තියෙනවා කියලා. ඒ වගේම සමාජ මාධ්‍යයේ යනවා වියට්නාමේ යම් සමාගමක් ඒකට බයබෑරක් දැරුවා කියලා. ඉතින් ඉතා පැහැදිලිවම මම විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දැනගන්න අවශ්‍යයි ප්‍රයිවට් ජෙට් එකක දැන් අපි ඒක දැන් ඕනෑම එකක මේකේ මිල ගණන් පිළිබඳව හොඳට මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. හරිද? ඒකින්ද තමුන්නාන්සලා එය නිවැරදි කරන්න. ඒක වැරද්දක් වෙලා තියෙනවා නම් එහෙම නිවැරදි කරන්න. ඉතා පැහැදිලිවම මේ රටේ ජනතාවට දැනුවත් කරන්න මගේ කතාවෙන් පස්සේ ඒක දැනුවත් කරන්න ඇමතුමා ඒ කිසි ගැටලුවක් නැහැ. මේ අපේ මේ රටේ ජනතාවට ඒක පිළිබඳව සැකයක් මතුවලා තියෙනවා. එම නිසා දැන් මේ රටේ ජනතාව පණිවිඩයක් ලබා දීලා තියෙනවා. ඒ පණිවිඩය තමයි මේ ආණ්ඩුවට විරුද්ධව රතු එලියක් ප්‍රකාශ කරලා තියෙනවා. ජනතාව ලක්ෂ 20 ගණනක් ඒ වගේම 100ට විශාල ප්‍රමාණයක ඡන්ද ප්‍රමාණයක් මේ කෙටි මාස 6ක් ඇතුළත වැඩි කාලයක් නෙමෙයි කෙටි මාස 6ක් තුල මෙච්චර ජනවරම අයිමි වෙලා තියෙනවා. තමුන්නාන්සලා අපේ විජිත හේරත් ඇමතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා විපක්ෂයේ ඉන්නකොට 2018 දී ඒ ජනවරම යනකොට කිව්වා පාර්ලිමේන්තුව විසිරවන්න කියලා. 2018 දී අපේ යාපාලන රජය 2018 දී පළාත් පාලන මැතිවරණේ පරාජයට පත් වුණාම දැන් ජනවරමක් නැහැ පාර්ලිමේන්තුව විසිරවන්න කියලා කිව්වා. දැන් තමුන්නාන්සලාගෙන් මං අහනවා දැන් මේ වගේ ජනවරම විකෘති වෙලා තියෙනවා. මේ රටේ ජනතාවට දැන් තේරුම් අරගෙන තියෙනවා. මේ රටේ ජනතාවට පුළුවන් වෙලා තියෙනවා ඇත්ත අවබෝධ කරගන්න. එහෙනම් මේ ආණ්ඩුව ඒ පිළිබඳව තමුන්නාන්සලා දැන් දරන මතය මොකද්ද? එම නිසා ඉතා පැහැදිලිවම තමුන්නාන්සලා ඔය මහා ජයග්‍රහණයක් ලැබුවා කියලා හිතුවට එහෙම ජයග්‍රහණයක් ලැබිලා නැහැ. විනාඩියක් ජයග්‍රහණයක් ලැබිලා නැහැ. ඒ වගේම ඔබතුමන්නාන්සලාට තේරුම් ගනී ඉදිරි සති කීපය තුළ පළාත් පාලන ආයතන 180ක් වගේ තියෙනවා. විපක්ෂය එකතු වුණාම ඒ අවස්ථාව තමුන්නාන්සලාට ලැබෙන්නේ නැහැ. එම නිසා අපි ආරාධනා කරනවා විපක්ෂයක් හැටියට අපි එකතු වෙලා මේ ආණ්ඩුවට විරුද්ධව මේ ජන මතයට විරුද්ධව සාධාරණයක් අපි ඉටු කරන්න අපි කටයුතු කරමු කියලා ඉල්ලා සිටමින් මන් නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි. Yes, Honorable Vijitha Herath, you want. නියෝජ්‍ය කතානායකතුමනි, වියට්නාමේ ජනාධිපතිතුමා රාජතාන්ත්‍රික ගමනකට අපිට ආරාධනා කරේ. ජනාධිපතිතුමත් මමත් අපේ නිලධාරී කීප දෙනෙකුත් ඒකට සහභාගී වුණේ. එකක් එය රාජ්‍ය ආරාධනාවක්. දෙවෙනි එක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවය පැවැත්වුණේ වියට්නාමයේ. මේ කරුණු දෙකටම තමයි අපිට ආරාධනා කරේ. 6 වෙනිදා උදේ තමයි වෙසක් උත්සවය පැවැත්වුණේ. එහි විශේෂ ආරාධිත කතාව යොමු කළා තිබුණේ අපේ ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිතුමාට. අපි ඇත්තටම එයාට දැනුම් දුන්නා 6 වෙනිදා උදේ ඒ කතාව කරලා ලංකාවට ඡන්දෙට එන්න විදියක් නැහැ කියලා. ඒ නිසා අපි ගමනට එන්න අමාරුයි කියන එක කිව්වා. ඊට පස්සේ වියට්නාමේ බෞද්ධ සංගමයෙන් සම්පූර්ණම වියදම දරලා විශේෂ ගුවන් යානයක් අපිට ලෑස්ති කරේ ලංකාවට එන්න. ලංකාවේ කිසිදු 7-5ක් ඒ වෙනුවෙන් අපි වියදම් කරලා නැහැ. ඇත්තටම ගත්තොත් අපේ ටිකට් වියදමත් මුළුමනින්ම ඉතුරු වෙනවා. අපි යන්න ටිකට් එක අපේ රජයෙන් අපි දැරුවා. එන්න සම්පූර්ණ වියදම දැරුවේ වියට්නාමේ බෞද්ධ සංගමය. ඒ නිසා මේක රටට විශාල වාසියක්. එහෙම නැතුව අපි වියදම් කළා මේ රටේ ජනතාවගේ මුදල් වියදම් කරලා අපි පෞද්ගලික ගුවන් යානාවකින් ආවේ නැහැ. ඒ නිසා ඒක ඉතා පැහැදිලිව රටේ ජනතාවට අපි දැනුවත් කරනවා. Yes, you make it very short, please. He has given a comprehensive explanation. Yes. දැන් නියෝජ්‍ය කතානායකතුමනි ඉස්සල්ලාම රජයෙන් නිවේදනය කරා ඒ වියට්නාම රජය විසින් මේ මුදල දැරුවා කියලා. දැන් ඔබතුමා
වියට්නාම රජයේ මුදල දැරුවා නෙමෙයි වියට්නාමේ වෙන සමිතියකින් මේ මුදල දැරුවා කියලා කියනවා. එතකොට දැන් තමුන්නාන්සෙලාම මීට දවස් කීපයකට කලින් එක කතාවක් කියනවා දැන් කියනවා වෙන කතාවක්. ඒකින්ද ඒක පිළිබඳවත් ලොකු ගැටලුවක් දැන් මතුවෙනවා. ඔබතුමාලා මේ දැන් රජයකින් ඒ වියදම දරුවා නම් ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. ඒ වියට්නාම රජය නෙමෙයිනේ මේ වියදම දරුවේ මේ සමිතියේ කවුද ඉන්නවද මොන ව්‍යාපාරිකයෝ ඉන්නවද අපි කොහොමද දන්නේ මේ රටේ ජනතාව කොහොමද දන්නේ ඒකින්ද ඔබතුමා වියට්නාම රජයෙන් කරපු ආරාධනාවක් නම් ඒකට හදිසියේ මේ තන්දි දාන්න තමුන්නාන්සලාට එන්න අවශ්‍ය නම් එහෙනම් වියට්නාම රජය විසින් නේද ඒ වියදම දරන්න ඕනේ. වියට්නාමේ වෙන සමිතිය බෞද්ධෝ වේවා කතෝලිකෝ වේවා වෙන සමිතියකින් ඒ වියදම දරලා Honorable Vijitha Herath. ගරු නියෝජ්‍ය කතානායකතුමනි නොදන්නකම ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා අමාරු වැටලා බව මට තේරෙනවා. ඒ නිසා කරුණු වරද්ද ගන්න එපා. මේක උත්සව දෙකක්. එකක් තමයි වියට්නාම ජනාධිපතිවරයාගේ නිල රාජ්‍යතාන්ත්‍රික ආරාධනාව. දෙක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝකයේම පවත්වන ලෝක පරිමාණ වෙසක් උත්සවය. ඒ ලෝක පරිමාණ වෙසක් උත්සවයේ සම්පූර්ණ සංවිධානයක් දරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ UN එකේ වෙසක් සංවිධාන කමිටුව. එහි අපේ ලංකාවේ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාත් ඉන්නවා. අපේ මල්ලතු පාර්ශවයේ අරුණායක නියම්ගොඩ විජේසිරි හාමුදුරුවෝ ඇතුළු අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාත් 109ක් විතර වැඩම කළා හිටියා. ගිහි පිරිසත් වැඩම කළා හිටියා. ඒතර මේ දෙකටම තමයි අපි සහභාගී වුණේ. ඒතර වියට්නාම් රජය අපිට අවශ්‍ය කරන නවාතැන් පහසුකම් ඒ අභ්‍යන්තර ගමන් බිමන් පහසුකම් සියල්ලම ලබා දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මේ විසින් ඊතුරු කටයුතු සංවිධානය කරා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. දැන් ඔබතුමා කලින් කිව්වේ ඔබතුමාලා කලින් රටට කියන්න ගත්තේ හරිද? ඒක තමයි මම කිව්වේ. ඒක ඒකාබද්ධව වියට්නාම් රජයත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ සංවිධාන කමිටුවත් ඒකාබද්ධව තමයි මේ සියල්ල සම්පාදනය කරලා ලැබුවේ. ඉතින් ඒ නිසා වියට්නාම් රජය සම්බන්ධ වුණා කියන එක ඉතා පැහැදිලිව හරි. ඒක කිසි වැරද්දක් නැහැ. Honorable member, we have other speakers also. Can you make it very short, your clarification, please? Please, I want a clarification. Yes, so make it very short, please. Yes. A lot of other speakers දැන් are there. ඔබතුමා දැන් ඉස්සල්ලා කිව්ව කතාවට පරස්පර විරෝධී කතාවක් දැන් මේ කියන්නේ. ඉස්සල්ලා කිව්ව බෞද්ධ සමිතියක් කියලා. දැන් මම මේ අහන්නේ ඉතා පැහැදිලිවම ප්‍රයිවට් ජෙට් එකකින් ආවේ. නැත්තම් ඒ අනිත් රැස්වීම ගැන නෙමෙයි. දැන් ඔබතුමාලා ওই රැස්වීම වලට ගිහිල්ලා දැන් ඒ යනකොටත් මේ රටේ මුදල් වලින් ගියේ. ඒක කිසි ගැටලුවක් නැහැ. රටේ ජනාධිපතිවරයෙක් හැටියට මේ රටේ මුදල් වලින් යන්න පුළුවන්. නමුත් එනකොට ආවේ ප්‍රයිවට් ජෙට් එකකින්. මම මේ අහන්නේ මේ ප්‍රයිවට් ජෙට් එකට වියදම් කරේ කවුද කියන එක. එතකොට දැන් ඔබතුමා කියනවා බෞද්ධ සමිතියෙන් කරා කියලා. ඊට පස්සේ කියනවා දැන් මේ දෙගොල්ලොම එකතු වෙලා කරා කියලා. ඒකින්ද ඉතා පැහැදිලිවම මේකට වියදම් කරේ කවුද කියන එක දැනගන්න ඕනේ. මොකද සමාජ මාධ්‍යයේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ පිළිබඳව මේ අපැහැදිලි කතාවක්. ඒක නිසා ඔබතුමාගේ වගකීම ඒක පැහැදිලි කරන එක. Can we have the next speaker? Yes, Honorable Vijitha Herath, make it very brief, please. ගරු නියෝජ්‍ය We're not going to debate on this for the ඉතා rest of the පැහැදිලිව day. නිර්වුල්ව මම මේක පැහැදිලි කරා. මේ වියට්නාමේ ගමනේදී ප්‍රධාන උත්සව දෙකකට අපි සම්බන්ධ වුණා. එකක් තමයි ජනාධිපතිතුමාගේ ආරාධනාව පරිදි රාජ්‍යතාන්ත්‍රික උත්සවයට. හරිද? මේක අහගන්න හොඳට. දෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒ කියන්නේ ලෝකයේ විවිධ රටවල් ඒකාබද්ධව පවත්වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික වෙසක් උත්සවය. ඒතර ඒ වාර්ෂික වෙසක් උත්සවයේ සංවිධානය කරන්න ලෝකයේ විවිධ රටවල් වල නියෝජිතයෝ සමාජිකත්වයෝ සම්බන්ධ වෙනවා. මම ඒක තමයි කිව්වේ ලංකාවෙත් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා ඒ සංවිධාන කමිටුව නියෝජනය කරනවා. එතකොට මේ දෙක ඒකාබද්ධව තමයි ඒ සියල්ල සංවිධානය කරේ. වියට්නාම් රජයත් මැදිහත් වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ සංවිධාන කමිටුවත් මැදිහත් වුණා. එතකොට මේ ගුවන් යානය සඳහා සම්පූර්ණ වියදම දැරුවේ මේගොල්ලෝ. අපි 7-5ක්වත් මේ රටේ ජනතාවගේ බදු මුදල් 7-5ක්වත් වේදම් කරේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වියට්නාමයේ තුල ක්‍රියාත්මක වෙන බෞද්ධ සංවිධානයේ වියට්නාම් ආණ්ඩුව තමයි ඒ සියල්ල
පහසුකම් සැලසීම් සංවිධානය කිරීම කරේ. Honorable Samanmali Gunasinghe, you have 12 minutes. සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් සංවිධාන කමිටු. කියනවා ඉඳගෙන. Honorable Samanmali Gunasinghe, you may start. නියෝජ්‍ය කතානායකතුමනි මෙහෙමයි තේරෙන්නේ නැති එකයි බොරුවට අහන එකයි හරිද මේ අපි මේ කතා කරද්දී සභාවේ පාර්ලිමේන්තුවේ නිල විදියට ඇමතිවරයෙක් උත්තර දෙද්දී මේ කතා කරනවා මේ සමාජ මාධ්‍යයේ තිබුණ එක වගකීමෙන් අදාළ ඇමතිවරයා මෙතන උත්තර දෙනවා සමාජ මාධ්‍ය එකක් ඔළුවේ තියාගෙන ඉන්නවා ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මම මෙහෙම දෙයක් කියන්න කැමතියි මේ දැනගෙන බොරුවට මෙතන රඟපාන්න එපා මොකද පහුගිය කාලේ බිලියන් 1.0 ගාණක් හරිද හිටපු ජනාධිපතිවරු රවුම් ගැහුවා අහගත්තේ නැද්ද උදේ විස්තරය අහගත්තේ නැද්ද ලිස්ට් එක කවුද ගිහිල්ලා තියෙන්නේ මොනවාද කරේ මොකටද ගියේ මේ රට නියෝජනය කරමින්ද ගියේ ගිහිල්ලා ජනාධිපතිවරු රවුම් ගහලා මෙතන ඇවිල්ලා බිලියන් ගාණක් මේ රටේ සල්ලි බිලියන් ගාණක් වියදම් කරලා ජනාධිපති විතරක් නෙමේ ජනාධිපති ඇතුළු ජනාධිපතිගේ කට්ටියක් ගිහිල්ලා රටේ සල්ලි වියදම් කරලා දැන් මෙතන එනවා මේ රටට ඇහෙන්න බොරු කියන්න කවුද බොරු කියන්නේ කියලා උදේ මේ කතාව අහගත්තා නම් මේ සභාවේදී පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වුණා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක්ද කරලා තියෙන්නේ අවුරුදු 2ක් යන්න කලින් ගමන් 23කට වැඩිය ගිහිල්ලා බිලියන් ගානකට වැඩිය මුදල් වියදම් කරලා තියෙනවා මේ සභාවේ ඒ නිසා ගරු කතානායකතුමනි මගේ නියෝජ්‍ය කතානායකතුමනි මගේ කතාවට බාධා කරන්න එපා මම කාගේවත් නම කිව්වේ නැහැ ඒ නිසා මගේ කතාවට බාධා කරන්න එපා ඔය බොරු ඒවා ගිහිල්ලා ඒගොල්ලෝ බලන සමාජ මාධ්‍ය වලට කියාගන්න සමාජ මාධ්‍ය වල දේශපාලනය කරන්නත් ඕනේ මහ පොළොවේ දේශපාලනය කරන්නත් ඕනේ මම ඉස්සරහට කියන්නම් මේගොල්ලෝන්ගේ ජනතාව කැලේට විසි කරලා තියෙන හැටි මම කියන්නම් හොඳට දන්නේ නැත්තම් ඉතුරු ටිකත් මෙතන හිටියොත් එහෙම මේ බොරු කියලා ඉස්සරහට වෙන්නේ මේගොල්ලෝ අර කොහේ හරි මේ මොනවාද කෞතුකාගාරයකින් හොයාගන්න දැන් මෙතනට එන බොරු කියන්න අපිත් මේ මහ පොළොවේ දේශපාලනය කරන මිනිස්සු මේ රටේ ජනතාවගේ මුදල් වලින් ලෝකෙ වටේ ගිහිල්ලා බිලියන් ගාණක් ගිලලා දැන් එනවා මෙතන මේ මෙච්චර පැහැදිලි කරද්දී බොරු කියන්න අපි මේ තීරුබදු යෝජනාව සම්බන්ධව රේගු ආඥා පනතේ උපලේඛන වලට අදාළව ආනයන තීරුබදු සම්බන්ධ යෝජනා විවාදේ තියෙන්නේ ඒ නිසා මේ විවාදේ අරගෙන රටට බොරු කියද්දී ජනතාව හොඳට තේරුම් ගන්න ඕනේ මේගොල්ලන්ව මොන තැන්වලද තියන්න ඕනේ කියලා නියෝජ්‍ය කතානායකතුමනි